ඔයාගේ ඩ්‍රීම් එක Facebook page එකකින් හොඳ ආදායමක් ගන්න එකද? ඉතින් ඔයා දින ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් ඔයා වීඩියෝස් අප්ලෝඩ් කරා මේ හැම දෙයක් අවසානයේදීම ඔයාට හම්බුනේ මොනටයිසේෂන් රිජෙක්ටඩ් කියන මැසේජ් එකද? ඉතින් ඒ වෙලාවේ ඔයාට හිතෙන්නේ නැති මට මේ දේ කරගන්න බෑ මම කොච්චර කරත් මේ දේවල් උනේ කොහොමද? මෙන්න මේ වගේ දේවල් හිතෙන්නේ නැතිනේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් හිතන එක අද ඉඳන් ඔයාට නවතින්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අද කියන කරුණු අතර ඔයා හරියටම පිළිපැද්දොත් Facebook එක ඔයාටම කියයි දැන්ම මොනටයිසේෂන් එක ඔන් කරලායි තියෙන්නේ. දැන්ම ඔයාට earning පටන් ගන්න පුළුවන් කියලා. ඉතින් ඔයා කරන පළවෙනි වැරද්ද තමයි reused non-original contents කියලා කියන්නේ. මේක තමයි ලොකුම වැරද්ද. ඔයා හිතනවා ඇති වෙන කෙනෙක්ගේ content එකක් ඔයාගේ විදියට edit කරලා ඔයාට පොඩි දේවල් color grading එකක් එහෙම නැත්නම් මේක reflect කරලා මෙන්න මේ විදිහට කරලා පොඩි වෙනස්කමක් කරලා ඔයාගේ page එකේ upload කරොත් ඒක ඔයාගේ වෙනවා කියලා. අනිවාර්යෙන් ඒක වෙන්නේ නැහැ. Facebook algorithm එක ඔයාට වඩා ගොඩක් දක්ෂයි කියලා ඔයා හරියටම මතක තියාගන්න කරන්න එපා. ඉතින් Facebook එක බලන්නේ ඔයා මේ content එක හදනකොට ඔයාගේ මොකද්ද දායකත්වය කියලා. ඉතින් ඔයාට කිසිම දායකත්වයක් නැත්නම් ඔයාට මෙන්න මේ විදියට monetization rejected කියන message එක එන්න පුළුවන් හැකියාව තියෙනවා. හිතන්නකෝ ඔයා වෙන page එකක දෙන වීඩියෝ එකක් එහෙම නැත්නම් ෆොටෝ එකක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට වීඩියෝ එකක් ගන්න. මෙන්න මේ වීඩියෝ එක අරගෙන ඔයා වීඩියෝ එඩිටර් එකකට දාලා පොඩි කලර් ග්‍රේඩින් එකක් කරලා පොඩි තැන් වල පොඩි කට්ස් ටිකක් දාලා එහෙම නැත්නම් පොඩි රිෆ්ලෙක්ට් එකක් දාලා මෙන්න මේ වගේ දෙයක් කරලා ඔයා නැවත ඔයාගේ page එකේ రీ-අප්ලෝඩ් කරනවා. මෙන්න මේ විදිහට ඔයා రీ-අප්ලෝඩ් කරොත් ඔයාගේ page එකට වටින්නේ මොකද්ද කියලා දන්නවද? ඔයා Facebook එකේ කොපියර් කෙනෙක් විදිහට තමයි මෙන්න මේ Facebook ඇල්ගොරිතම් එක ඔයා ගැන විශ්වාසය තියාගෙන ඉන්නේ. ඉතින් එතනින්ම Facebook එකේ විශ්වාසය ඔයා මේ විදිහට කඩ කරලා තියෙනවා. හිතන්නකෝ ඔයාට කෙනෙක් දෙනවා ෆිල්ම් එකක්. මෙන්න මේ ෆිල්ම් එක ඔයාට කට් කරලා තැනින් කට් කරලා ඔයාට ඔයාගේ page එකේ අප්ලෝඩ් කරන්න පුළුවන් අවසරය දෙනවා. ඉතින් කොහොම අවසර දුන්නත් Facebook එක ඔයා ගැන තියෙන සටහන තමයි reused content creator කියන නම. ඉතින් ඒ විදිහට ඔයාට reused content creator කියන නම තිබ්බොත් ඇත්තම කියනවා නම් ඔයාගේ page එක මේ විදිහට monetization demonetization වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් Facebook එකෙන් සල්ලි දෙන්නේ original content creators වලට මිසක් කොපි කරන අයට නෙමෙයි. ඉතින් ඔයාගේ හඬ, ඔයාගේ අදහස්, ඔයාගේ වීඩියෝ ප්‍රසන්ටේෂන්ස් එක්ක අලුත්ම contents ඔයාට නිර්මාණය කරන්න පුළුවන් නම් ඔන්න ඔයාට හොඳම තැන තමයි Facebook platform එක කියලා කියන්නේ. ඉතින් Facebook platform එකේ මේ විදිහට ඔයා contents නිර්මාණය කරනවා නම් ඔයාට කිසිම ගැටලුවක් නැතුව earnings වලට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි කතා කරන දෙවෙනි එක තමයි community standard violations කියලා කියන්නේ. මේක නීතියක් නෙවෙයි. මේක තමයි Facebook එකේ වටිනාම සිස්ටම් එක. ඉතින් ඔයාගේ page එකේ hate speech, ඒ වගේ ප්‍රචණ්ඩත්වය, ඒ වගේම අසභ්‍ය දර්ශන වගේ දේවල් ඔයා මේකේ ප්‍රචාරය කරනවා නම් ඔයාගේ page එක monetization වලට අදාළ නැහැ කියලා තමයි එයාලා අනිවාර්යයෙන්ම කියන්නේ. ඉතින් එහෙම වුණොත් ඔයාගේ page එක demonetization message එක එනවා. disinformation එහෙම නැත්නම් වැරදි තොරතුරු ප්‍රචාරණය කියන දේවල් ඇත්තම කියනවා ගොඩක් වෙලාවල වැටෙන්නේ දේශපාලනික ඒ වගේ සෞඛ්‍ය කියන පැත්ත. ඒ වගේම තමයි Facebook එකේ කාට හරි හිරිහැරයක් එහෙම නැත්නම් තර්ජනයක් වගේ දේවල් කරනවා නම් අනිවාර්යෙන්ම ඒ page එක demonetization වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් ඔයාගේ page එකේ කරනවා නම් අනිවාර්යෙන්ම නවත්තන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ page එකේ ඒ වගේ දේවල් කරලා ස්ට්‍රයික් එකක් ඇද්දොත් අනිවාර්යෙන්ම ඔයාගේ page එක monetization වෙන එක අනිවාර්යෙන්ම සදාකාලිකව නැති වෙන්න පුළුවන් හැකියාවක්. ඉතින් අද කතා කරන තුන්වෙනි වැරද්ද තමයි copyright strike කියලා කියන්නේ. මේක ගොඩක් සරල දෙයක්. ඔයා අනිවාර්යෙන්ම අනුන්ගේ මහන්සියට ගරු කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයා හිතන්නකෝ ඔයා ගායකයෙක් කියලා. සාමාන්‍යයෙන් ඔයා ගායකයෙක් නම් ඔයාගේ වීඩියෝස් ඒ වගේම ඔයාගේ සින්දු ඒ වගේම ඔයාගේ ෆොටෝස් වගේ දේවල් වෙන කෙනෙක් අරගෙන එයාගේ page එකේ ඔයාගේ වීඩියෝස් පබ්ලිෂ් කරනවා නම් අන්න එතනදී එයා සල්ලි උපයනවා නම් අනිවාර්යෙන්ම ඔයා ඒකට කැමතිද? කැමති නෑනේ. ඉතින් ඒක නිසා ඔයා අනුන්ගේ වීඩියෝස් ෆොටෝස් ඒ වගේ සින්දු වගේ දේවල් අරගෙන ඔයාගේ page එකේ දාන්න යන්න එපා.
අන්න එහෙම වුණොත් ඔයාගේ වීඩියෝස් වලට ඔයාගේ පේජ් එකට කොපිරයිට් ස්ට්‍රයික් වැදෙන්න පුළුවන් හැකියාව තියෙනවා. කොපිරයිට් ස්ට්‍රයික් ගැන කතා කරනකොට උඩින් වෙන ටොපික් එක තමයි බෑග්ග්‍රවුන්ඩ් මියුසික් කියලා කියන්නේ. ඉතින් ඔයා Facebook එකට අදාළ බෑග්ග්‍රවුන්ඩ් මියුසික්ස් ගන්නවා නම් අනිවාර්යයෙන්ම Meta Sound Collection එකේ තියෙන royalty free musics විතරක් ගන්න අමතක කරන්න එපා. ඉතින් මෙන්න මේකෙන් ගන්නවා නම් ඔයාලට කිසිම ගැටලුවක් නැතුව Facebook එකේ officially ඔයාලට publish කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි Creative Commons යටතේ තියෙන free musics ගන්නවනේ. මෙන්න මේ free musics වලට අනිවාර්යයෙන්ම credits දෙන්න හරියටම අමතක කරන්න එපා. ඉතින් ඒ විදිහට credits දෙන්නේ නැතුව ඔයා පාවිච්චි කරනවා නම් ඔයාගේ page එකට අනිවාර්යෙන් copyright strikes වදින්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා නේද? ඔයාගේ Facebook page එක demonetization උනේ. එහෙම නැත්නම් monetization rejected උනේ ඔයාට දැනුමක් නැති නිසා නෙමෙයි කියලා ඔයාට තේරෙනවා නේද? ඉතින් අද ඉඳන් ඔයා හොඳට මතක තියාගන්න ඔයාගේ page එකේ reused contents ඔයා publish කරන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි ඔයා community standards වලට අනුකූලව ඔයා videos නිර්මාණය කරනවා වගේම copyright strikes තියෙන දේවල් ඔයා කරන්නේ නැහැ කියලා ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාගේ page එක demonetization වුණා නම් අනිවාර්යයෙන්ම ඔයා කරපු වැරද්ද මොකද්ද කියලා comment එකකින් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ යාළුවා Facebook page එකක් කරනවා නම් අන්න එයාට මේ වීඩියෝ එක share කරලා දැනුම ලබා දෙන්න අමතක කරන්න එපා. ඒ වගේම Facebook ගැන, YouTube ගැන, ඒ වගේම business ideas ගැන හරියටම දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් තවත් දවසක මෙන්න මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් නැවත හමු වෙමු බලාපොරොත්තු වෙමින් අදට මම වීඩියෝ එකෙන් sign out වෙනවා. එහෙනම් ඔයාලා හැමෝටම ටටා බයි see you